අද අපි කතා කරන්නේ 1978 නොවැම්බර් 18 වන දින ගයනියානු වනාන්තරයේ සිදු වූ බිහිසුණු ඛේද වාචකය ගැන. ජෝන්ස් කියලා පුද්ගලයෙක් 1950 ගණන් වල මැද භාගයේදී ඉන්දියානා පොලිසිය ඔහුගේ පළමු දේශන මධ්‍යස්ථානය විවෘත කරනවා. ඒ වනවිට ඔහුට කිසිදු විශේෂිත නිකායකට සම්බන්ධ නොවූ අතර දේව ධර්මය පිළිබඳ පුහුණුවක් තිබුණේ නැහැ. මේ අතර ඔහුගේ සභාව කොහොම හරි වාර්ගික ඒකබද්ධ වූවක් ලෙස ප්‍රසිද්ධ වෙනවා. කොහොම නමුත් මේ ජෝන් කියන පුද්ගලයා සුදු ජාතිකයෙක්. 1960 ගණන් වල මැද භාගයේදී ඔහු සහ ඔහුගේ බිරිඳ කැලිෆෝනියාවේ පීපල්ස් ටෙම්පල් ඒකබද්ධ කරනවා. ඒවට අනුගාමිකයන් 100ක් පමණ මේකට එකතු වෙනවා. 1970 දී ජෝන් සෑන් ෆ්‍රැන්සිස්කෝහි දේශන පැවැත්වීමට පටන් ගන්නවා. 1972 වෙනිට ඔහු ලොස් ඇන්ජලිස්හි තවත් පල්ලියක් විවෘත කරනවා. මේ අතරතුර ඔහු කැලිෆෝනියාවේ දේශපාලඥයන් සහ මාධ්‍ය මිතුරන් ඇති කර ගැනීමට පටන් ගන්නවා. ඒ වගේම ඔහු ගෞරවනීය පල්ලි සමාජිකයෙකු බවට පත් වෙනවා. ඉන්ෆසෝ දහස් ගණන් අනුගාමිකයන් ඔහුගේ වටා එකතු වෙනවා. ඔහුගේ විශාල ප්‍රතිශතයක් අප්‍රිකානු ඇමරිකානුවන්. ජෝන්ස්ගේ ආයාචනා කේන්ද්‍රය වූයේ ඔහුගේ මනස කියවීම සහ ඇදහිල්ල සූ කිරීම. නමුත් මේ ජෝන්ස් කියන පුද්ගලයා එච්චර හොඳ පුද්ගලයෙක් නෙවෙයි. ඔහුගේ අනුගාමිකයන්ට සැලකූ ආකාරය බොහෝ විට අමානුෂික ස්වරූපයක් ගත්තා. දේවමාලිකාවේ සාමාජිකයන්ට නිතිපතා නින්දාවට පහර දීමට බ්ලැක්මේල් කිරීමට මොහු පුරුදු වී සිටියා. බොහෝ දෙනෙකුට බලාත්කාරයෙන් හෝ මොළ සේදීමෙන් ඔවුන්ගේ දේපල නිවාස සහ ඇතුළු වටිනා කියන දේවල් පල්ලියට පවරා ගන්නවා. ඒ වගේම කළු ජාතික සමාජිකයන් සහ අනිකුත් සුළුතර කණ්ඩායම් වල සමාජිකයන් මොහු හැර ගියොත් ඔවුන් රජය විසින් පවත්වාගෙන යනු ලබන ගාල් කඳුරු වලට ගෙන යන බව පවසලා ඔවුන්ව බය කරලා රඳවා ගන්න මොහු ක්‍රියා කරනවා. මාධ්‍යවේදීන් ජෝන්ස්ගේ මෙහෙයුම් පිළිබඳ ප්‍රශ්න ඇසීමට පටන්ගත් පසු ඔහු තම අනුගාමිකයන් 100 ගණන් සමග ජෝන්ස් ටවුන් වෙත පිට කරනවා. ඒ ඔහු වසර 3ක 4ක පමණ ගයනාවේ ඉදිකරමින් සිටි ඔහුගේ දේශන ගොඩනැගිල්ල. දින පීපල්ස් ටෙම්පල්ස් නිකායේ නායක කිම් Jonestown After Ryan and 4 others were slaughtered, including Park's mother, her father screamed at her and her sister to hide in the jungle. God gave me wings because... In 1978, nearly 1,000 people were killed on the orders of a narcissist lucky enough to escape the Jonestown massacre. Congressman Leo Ryan arrived at Jamestown to investigate disturbing reports he had received about the settlement and its inhabitants, the People's Temple. At first, Ryan and his entourage of media and concerned family members were shown the better side. According to former U.S. Representative Jackie Happy residents quietly approached the congressman's room. The next morning, Ryan confronted Jim Jones, the leader of the People's Temple. He insisted that he be allowed to leave with any plane to the compound's airstrip in order